ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ චොක්ලට් කේක් එකක් රසට හදාගන්න විදියයි. චොක්ලට් කේක් එක හදන්න අවශ්‍ය කරන දේවල් ටික මම වීඩියෝ එකේ උඩින් සඳහන් කරන්නම්. මම චොක්ලට් කේක් හදන්නේ බටර් කේක් හදන රෙසිපි එකටමයි. වෙනසකට තියෙන්නේ මෙතන පාන් පිටි 200යි කොකෝව පවුඩර් 50යි තමයි අරගෙන තියෙන්නේ. එතකොට මේ දෙක එකතු කරාම ග්‍රෑම් 250ක් වෙනවා. මම දැන් මුලටම භාජනයකට බටර් ටික දාලා ටික වෙලාවක් බීට් කරගන්නවා. ඊට පස්සේ සීනි ටික ටික එකතු කර ආයෙමත් බීට් කරගන්නවා. ඊගාවට මම බිත්තර 4ත් මේ විදියට එක එක දාලා බීට් කරගන්නවා. ඊගාවට මම බිත්තර 4ම දාලා බීට් කරායින් පස්සේ බීට් කරන එක නවත්වලා මේ විදියට කේක් මිශ්‍රණයෙන් ටිකක් අතට අරගෙන සීනි කැට දිය වෙලාද කියලා බලනවා. කේක් මිශ්‍රණයේ සීනි දිය වෙලා නිසා මම ඊගාවට පාන් පිටි ටික ටික එකතු කරලා මේ විදියට බීට් කරගන්නවා. ඔයාලට ඕනනම් හැන්දකින් උනත් කවලම් කරගන්න පුළුවන්. දැන් මම පාන් පිටි ටික ඔක්කොම කවලම් කරගත්තයින් පස්සේ ඊගාවට මම කොකෝව පවුඩර් ටිකක් දාලා මේ විදියට බීට් කරගන්නවා. ඔක්කොම ටික හොඳට කවලම් වුණායින් පස්සේ අන්තිමටම මම කිරි පිටි වැනිලයි බේකින් පවුඩරුයි දාලා කවලම් කරගන්නවා. දැන් මම හදාගත්ත කේක් මිශ්‍රණය බේකින් පේපර් එක දාපු තැටියට මේ විදියට දාගෙන 4 පැත්තට සමානව මේ විදියට තුනී කරගන්නවා. කේක් තැටිය හැම පැත්තටම සමානව තුනී කරගත්තයින් පස්සේ මේ විදියට චුට්ටක් තට්ටු කරලා oven එකට දාලා කේක් එක බේක් කරගන්නවා. ඔන්න මගේ කේක් එක දැන් බේක් වෙලයි තියෙන්නේ. මම ඊගාවට oven එකෙන් එළියට අරගෙන මේ විදියට කූලින් රැක් එක උඩ තියලා කේක් එක අනිත් පැත්ත ගහලා නිවෙන්න කේක් එක තියාගන්නවා. කේක් එක නිවුණයින් පස්සේ මම මේ විදියට කේක් එක කපාලා කෑලි වලට කපා ගන්නවා. චොක්ලට් කේක් එක මෙහෙම කන්න අකමැති නම් චොක්ලට් අයිසින් එකෙන්ම අයිසින් කරගන්නත් පුළුවන්. ඉන්නකො මං ඔයාලට චොක්ලට් කේක් කෑල්ලක් කඩලත් පෙන්නන්න. ඔයාලට පේනවා නේද මගේ චොක්ලට් කේක් එකේ උස. ඒ වගේම හරිම බුරුලයි. කීප දෙනෙක්ම මගෙන් අහලා තිබුණා චොක්ලට් කේක් හදන විදිය කියලා දෙන්න කියලා. මගේ ගෙදර මම රසට හදන චොක්ලට් කේක් එකයි ඔයාලට අරගෙන ආවේ. මේ වීඩියෝ එක බලන ඔයාලට ගොඩාක් ස්තුතියි.